අඩේ මේ බලපල්ලකෝ මේ සුජීවසේන සිංහලා මේ කියන කතන්දර බලන්නකෝ මේ හරෙන් ප්‍රනාන්දුල කොහෙද හිටියේ මේ දේශපාලනේ මේ 94 මේ 2024 පස්සේ මැතිවරණයෙන් පස්සේ හැංගිලා කොහෙදෝ ගියා. නමුත් මේ අනුර කුමාරලා මේ කරන වැඩ නිසා ඒගොල්ලෝ හොඳ වෙන්න බෑනේ. ඒගොල්ලෝ අන්තිම දූෂිත ලංකාවට කරන්න ඕන තියෙන කැත්ත වැඩ ඔක්කොම කරපු දේශපාලඥයෝ. දේශපාලඥයෝ කියන්නත් ලැජ්ජයි මුන්ට. මුන් වගේ තිරිසම් බල්ලුන්ට නැවත කට ඇරලා දේශපාලනයට එන්න පුළුවන්කමක් තියනවද? තියනවද එහෙම? බලන්නකො මුන් මේ රට විනාශ කරපු හැටි. ඒ විදිහටම මේගොල්ලොත් සාපේක්ෂව කරගෙන යනවා. මේ ලක්මාලි කියන අර පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය එක වැඩසටහනකට ඇවිල්ලා කියනවා මේක ජනතාවාදී ආණ්ඩුවලු. ජනතාවාදී ආණ්ඩුවක් නම් යකෝ බැල්ලියේ මම කියන්නේ බලපිය මේ මතුගම කළුතර මේ හැම නගරකම තියෙන රේස් බයි. ඒ රේස් බයි දාලා තියෙන කාටද යකෝ? මේ අහිංසක මිනිස්සුන්ටද? මේ අහිංසක මිනිහ එක ධනපති යනවද කියලා බලපල්ලා මේ රේස් බයි වලට. ඒ වගේ තියෙන වංචා උඹලා හොයලා බලනවද? උඹලා කිසිම වෙලාවක ඒ වගේ වංචා හොයලා බලන්නේ නැහැ. උඹලා ආණ්ඩුවක්ද කරන්නේ? යකෝ රුපියල් 20 ඇවිල්ලා මිනිස්සු ඇවිල්ලා පෙරදිලා යනවා ඒකට ඔය වංචාවට. රේස් බයි කියන්නේ තිලංග සුමති බාලගේ එයාගේ අයියද මල්ලිගේ දෙයි බාල සූරියගේ නෙමෙයි ඔක තියෙන්නේ. උන් ඇවිල්ලා කවදාක මේ වගේ මේ සෙල්ලම් කරන්න යනවද? මේ මතුගම හරියේ ඉන්න ධනපතියෝ ජගත් විතාන යනවද මේ රේස් බයි එකට? පල්ලිකොට මුදලාලිගේ පුතා යනවද රේස් බයි එකට? රාජිතගේ පුතා යනවද රේස් බයි එකට? වේල්කම්ගේ පුතා යනවද රේස් බයි එකට? යකෝ යන්නේ අහිංසක මිනිස්සු යන්නේ. ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න ක්‍රමවේදයක් නැහැ. සූදුව තමයි හදලා තින්නේ. යකෝ මේ ලංකාවේ තියෙන රේස් බයි නවත්තපලා ජනතාවාදී උඹලා කොමියුනිස්ට් වාදය කියගෙන ආපු ආණ්ඩුව නේද? ජයපේ ලැජ්ජයි විමල් රත්නායක ටිල්වින් සිල්වා අනුර කුමාර විජිත හේරත් යකෝ ලැජ්ජයි යකෝ තොපි මොනවද මේ කරන්නේ? රට හදපලා මුන්ට ආයෙ එන්න බැරි වෙන්න මේ හොටු වැද්ද නැවත එන්න හදනවා. තොපි තමයි ඒවට ගානට පාර හදන්නේ. තොපි නිසා අපි ඡන්ද දුන්න තොපිට. තොපෙන් අපි ආයත්තලා 90 මේ 2011 අයින් වුණා තොපෙන්. ඒ වුණාට මේ මුව පරද්දන්න ඕනේ නේද? යකෝ මම ඡන්දෙ දුන්නා. තෝ දන්නේ නැත්තම් ඇවිල්ලා අහගන්න. මේ වගේ ඉන්න මිනිසුන්ගෙන් මම මතුගම නලින් ජයතිස්සලා අපි ගෙනලා ස්ටේජ් ගාලා මේවා කරේ. අපිට අරුම එලවන්න ඕන හින්දා. නමුත් අපි පෙරටුගාමි තමයි. නමුත් බලා දැනගනින්න බලට වෙන්නේ බලා මේ විදිහට කිව්ව බලට ඉන්න හිටින් තැන නැති වෙනවා. දැම්ම හදාගනින්න මේ හොටු වැද්දන්ට එන්න බැරි වෙන්න. රට හදපල්ලා. රට තමයි හදන්න ඕන. අපි බලට විවේචනය කරන විතරේම බල කරන වැරදි වලට. හැබැයි උඹලා පරද්දන්නේ අපි නෙවෙයි. උඹලාමයි පරද්දන්නේ. මේ ජනතාවට දැනගන්න කියන්නේ ජනතාව හොඳට දැනගන්න මේ රේස් බයි පුළුවන් නම් නවත්තපල්ලා උඹලට. රේස් බයි වල තියෙන වංචා වරෙල්ල මම එකින් එක කියන්නම්. මේ ජනතාව ලොකු වීඩියෝස් බලන්නේ නැහැ. ඒ හින්දා පොඩි වීඩියෝස් දාන්නේ. බලපන් මේක මිනිස්සු දැනගන්න මේ දාන්නේ.